සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද අපිට අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ කොහොමද අපි මේකේ selling history product selling history page එක කොහොමද ඩිසයින් කරගෙන තියෙන්නේ admin panel එකේ කියන එක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි interface එකට කියලා බලමු කොහොමද අපේ panel එක අපි ඩිසයින් කරගෙන තියෙන responsibility කියන එක. ඉතින් මෙතනදී මම log වෙලා ඉන්නේ දැන් ඕක ගන්න බලා ගන්න පුළුවන් username එක තියෙනවා. ඒ වගේම මෙතනින් ගත්තොත් එහෙනම් මේ selling history කියන එක ක්ලික් කරාම පස්සේ අපි divert වෙනවා selling history.php කියන එකට. ඉතින් එතනදී අපිට බලා ගන්න පුළුවන් invoice එකට අදාළ id search bar එකත් තුල අපි search කරන්න දීලා තියෙනවා. ඒ වගේම from date එක තියෙනවා. sales අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම to date එක. ඒ වගේම ඊට පස්සේ අපිට අදාළ part එක date ඒ ටික අපි දුන්නා පස්සේ මෙතන find කියන option එක අපි දීලා තියෙනවා search කරගන්න. ඉතින් ඊට පස්සේ මෙතනදී selling history එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ප්‍රඩක්ට එක ඩීටේල් ප්‍රඩක්ට එක නේම් එක, ඒ වගේම බය සහ amount එක, ඒ වගේම quantity එක සහ ප්‍රඩක්ට එකේ දැනට තියෙන ස්ටේටස් එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. සහ මෙතන finally pagination part එකක් තියෙනවා. ඉතින් designing part එක ගැන කතා කරලා ඔය ටික තමයි තියෙන්නේ. අපි යමු code එක පැත්තට. code එක පැත්තට ගියාම පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම දැන් ඉන්නේ admin panel එකේ. ඉතින් මෙතනදී අපි HF එකත් through ලින්ක් කරගෙන තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම selling history page එකට આવොත් එහෙම අපි මෙතන මුලදීම connection include කරන් තියෙනවා. සහ අදාළ විදිහට අපි part එක add කරන් තියෙනවා. main basic අපේ HTML tag ටික, ඒ වගේම title එක සහ CSS part එක, ඒ වගේම අපේ inline style part එක add කරන් තියෙනවා. ඉතින් එහාට ගත්තොත් එහෙම අපි label එක දාගෙන තියෙන ඒත් එක්කම මේ අදාළ විදිහට අපි process ටික අපි link කරගෙන තියෙනවා. එතන ඉහළ ගත්තොත් එහෙම එතන පල්ලෙහාට එද්දි අපේ table tag ටික තියෙනවා. invoice id එක, product එක, buyer, ඒ වගේම amount එක, quantity එක, ඒ අදාළ texting part එක අපි මේක responsive design කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී පල්ලෙහා part එකේදී අපිට paging part එකට, ඒ කියන්නේ pagination part එකට අදාළ part එක, ඒ වගේම මෙතනින් එහාට આવොත් මේ product එකේ listing part එක අපිට මෙතන බලා ගන්න පුළුවන්. මෙතනදී paging part එක වෙලා link කරගෙන තියෙනවා. එතන ඉහළ ගත්තොත් එහෙම ඕලුප් එක අපේ ඩිසයින් එක ගැන අපි ටේබල් එකේ තියෙන එන්ටිටි එක එන්න ඕන විදි ඩිසයින් එකට අදාළ data ටික අපි මෙතන එක්කෝ කරන් තිනවා. ඔකට බලා ගන්න පුළුවන් confirm ද. ඒ වගේම මෙතනදී අපි if statement through අපි මේකේ අපි බලනවා දැන් අපේ product එකේ දැනට තියෙන status එක, ඒ වගේ තමයි ඒ through තමයි අපි මෙතනදී value එක පෙන්නන්නේ. ඉතින් ඔකට බලා ගන්න පුළුවන් value එක බිඳුව නම් confirm, ඒ වගේම එක නම් packing, දෙක නම් dispatch, තුන නම් shipping, හතර නම් delivered. ඒ විදිහට තමයි එතනදී filtration එක අපි කරගෙන ස්ටේටස් එක through අපි බලන්නේ. ඉතින් එතන යන ගත්තොත් එහෙනම් මේ user ගේ details ඒ ටික අපි back end part එක through එක්කෝ කරගෙන තියෙනවා. එතනින් පල්ලෙහාට આવොත් එහෙනම් pagination part එකට අදාළ part එක එතනින් එහාට ගත්තොත් එහෙනම් අපි මෙතනදී script part එක අපි link කරගෙන තියෙනවා. ඉතින් දැනට අපිට මේ mail එක කතා කරන්න තියෙන designing part එකේ ওই ටික තමයි. ඉතින් මේ අදාළ විදිහට අපි div tags, ඒ වගේම මේක responsive කරගන්න rows, columns වලට කඩාගෙන තියෙන. ඉතින් මෙතනදී අපි HTML, CSS, JavaScript, ඒ වගේම Bootstrap frame එක තමයි use කරලා තියෙන්නේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම හිතනවා අද content එක කවර් කරලා කියලා. සියලු දෙනාටම සුබ දවසක්.